මේ රීඩින් එක ඔයාලට ගෙනාවේ no contact ඉන්න සහකාරු සහකාරිය හැර ගියේ no contact ඉන්න දැනට සම්බන්ධතාවයක් නැති අයගේ ඒ සිටුවේෂන් එක ඉවර වෙන්නේ කවද්ද? ඔය දෙන්න මුණ ගැසීමක් වෙනවා නම් ඒ කවද්ද කියන එක බලන්න. ඉතින් මේක ටයිම් රීඩින් එකක්. ඒ කියන්නේ කාලය පිළිබඳ රීඩින් එකක් තමයි මේ රීඩින් එක. ඉතින් අපි බලමු ඔයාගේ no contact ඉන්න කෙනා ඔයත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාලට දැන් දෙන උපදෙස් මොනවද? එයා සම්බන්ධ වෙනවනේ. සම්බන්ධ වෙනවා නම් කොහොමද? මේ ටයිම් රීඩින් එක බලමු. ඔයාට එයා සම්බන්ධ වෙනවද නැවත නැද්ද කියන එක ගැන. ඔන්න ඔයාගේ සහකරු ඔයත් එක්ක no contact ඉන්න සහකාරිය මේ වසරේ ජූලි මාසයේදී ඔයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේක පොදුවේ දෙන රීඩින් එකක්, කලෙක්ටිව් රීඩින් එකක්. ඉතින් ගොඩක් අයට රිසොනේට් වෙන්න නොවෙන්න පුළුවන්. ඔයාගේ මේ ගන්න කියන්නේ ඒ සහකරු ජූලි මාසයේදී ඔයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියන එක. ඉතින් මේ කාඩ් එක කියන්නේ let it be my story. ඒ අභිරහස. ඉතින් ඔයාගේ සහකරුවත් එක්ක no contact ඉන්න කෙනාගේ ජීවිතයේ තියෙන රහස. එයාගේ තියෙන හැඟීම් ඔයාට තාම එයා කියලා නැහැ. එයා අභිරහසක් කියන්නේ. ඉතින් බලමු අනාගතයේ sometime in the future අනාගතයේදී යම් කාලයකදී කියන්නේ මෙතන ගත්තොත් අනාගතයේදී යම් කාලයකදී එයාගේ තියෙන රහසක් ආට කියන ඔයාගේ තියෙන හැඟීම් කියන ඔයාගේ තියෙන රහස ඔයාගේ හංගලා තියෙන හැඟීම් කියන එක ජූලි මාසයේ වෙනවා කියන එක කියන්නේ. ඉතින් no contact ඉන්න ඔයාලා දෙන්න ජූලි මාසයේදී හමු වීමක්, කතා බහ කිරීමක්, පණිවිඩ යොමු කිරීම, මැසේජ් කිරීම, කෝල් ඇමතුම් හෝ මොකක් හරි දෙයක්කින් ඔය දෙන්න සම්බන්ධ වීම සිදු වෙන්න පුළුවන්. සමහර විට අහම්බේ සම්බන්ධ වීමක් වෙන්නත් පුළුවන්. ඔයාලා දෙන්න ඔයාලට අනාගතයේදී ඔයාලා no contact ඉන්නවා. ඔයාලා බය වෙන්න එපා. මොකද මේ රීඩින් එකෙන් ඔයාට කියන්නේ මේ රීඩින් එක බලන ඔයාට කියන්නේ අනාගතයේදී යම් කාලයක එයාගේ හිතේ තියෙන අභිරහස් හැඟීම, එයාගේ තියෙන රහස්, ඔයාට ඔයා ගැන තියෙන එයාගේ සැබෑ හැඟීම එයා ඔයාට කියනවා ජූලි මාසයේදී අත්තක නැවත සම්බන්ධ වෙනවා. ඉතින් මේ රීඩින් එක ඔයාලා දැන් කියන්නේ ඔයාගේ no contact ඉන්න සහකරුවත් එක්ක දැන් break up වෙලා ඉන්න සහකරු no contact කිව්වම break up අපිට ගන්න පුළුවන්. ඉතින් break up වෙලා ඉන්න no contact ඉන්න සහකරුවාට ජූලි මාසයේ අනාගතයේ ජූලි මාසයේදී කියන්නේ මේ ජූනි මාසයේ තව මාසයකින් ඒ කෙනා ඔයා ජීවිතයට එයාගේ තියෙන හැඟීම් කියනවා. එයා අනාගතයේදී ඔයත් එක්ක සම්බන්ධ වෙනවා. ඔයත් එක්ක කතා බහ කරන සම්බන්ධයෙන් සමහර විට නැවත සම්බන්ධය පටන් ගැනීම සිදු වෙන්න පුළුවන් කියන එකත් කියන්න පුළුවන් රීඩින් එක අනුව. ඉතින් ඔයාලගේ ජීවිතේ ඒ කෙනා එනවා. බය වෙන්නේ නැතුව ඉන්න. කලබල වෙන්න එපා. අනවශ්‍ය දේවල් කරන්න යන්න එපා. යාට බල කරන්න යන්න එපා. යා ස්වභාවිකවම ඔයත් එක්ක යාගේ තියෙන හැඟීම් කියලා ඔයත් එක්ක සම්බන්ධ වෙනවා කියන එක තමයි මේ රීඩින් එකේ දැන් ඔයාට කියන්නේ.